යුතුයි. ඔහුගේ හැසිරීම දරුණු බවත් තවදුරටත් මේවා ඉවසා සිටීමට නොහැකි බවත් ඔහුට පැහැදිලි කරන්න. ඔබතුමිය ඔහුට දක්වන කරුණාව හේතුවෙන් දීර්ඝ කාලයක් අප සැවම මේ සෑම දෙයක්ම ඉවසා සිටි බවත් ඔහුට පැහැදිලි කරන්න. නෑනේ ඔබ කොහෙද? අඬ වෙනවා. ඔබ සැකවෙන්න. ඇතුළට එන්න. ඉතින් මෑණියන් කුමක්ද කාරණේ? හැම්ලට්. ඔබ ඔබේ පිය රජතුමාට ද්‍රෝහි වුණා. ඔබතුමී මගේ පියතුමාට ද්‍රෝහි වුණා. ඇයි මං කියන දෙයක් ගැන සැලකිල්ලක් නොදක්වන්නේ? ඇයි? කෙසේද ඔබතුමීගේ දුෂ්ට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ? ඔබට අමතක වුණාද මං කවුද කියලා? ඔබතුමිය මගේ පියාගේ සහෝදරයාගේ භාර්යාව නොවුණා නම් මගේ මව. බ්ලඩ්. ඔබ මට කතා කරන්න ඔය විදියට නම් මට තවත් ඔබ සමග කතාවක් නෑ. ඔබ යන්නේ නැහැ. ඔබ හෙලවෙන්නේ. මම කන්නාඩියක් සූදානම් කරන තුරු ඔබගේ අභ්‍යන්තරේ බලාගන්න. අනේ බෝ මාමාරේ බෝ අන්න මාපෑර ගන්න. මේකද කවුරුද නැත්තෝ? මේකද කවුරුද නැත්තෝ? අනේ. ඕකේ. ඊයේ. එපා. එපා. දෙන්නේ මොකද ඒ කලේ? මම දන්නේ නැහැ. ඒ රජතුමාද? තරම් සාහසික ක්‍රියාවක්ද? ඔව් සාහසික ක්‍රියාවක්. රජකුමාරා ඔහුගේ සහෝදරයා හා විවාහ වෙනවා වගේ. රජකුමාරනවා වගේ? ඔව් මෑණියෝ. එයයි මා පැවසුවේ. සියල්ලටම ඇඟිලි ගහන නාකි වෝල. ඔබ මොකද්ද මෙතන කරමින් ඉන්නේ? මං හිතුවා ඔබ රජතුමා. ඔබගේ මරණය නුඹේ මනුපා. පිළිගන්න ඔබේ ධෛර්යය. ඔය ඇඬිල්ල නවත්තලා ඔබ කල අපරාධයේ වේදනාව තුරුල් කරගන්න. මේ හෘද සාක්ෂියට අහුම්කම් දෙන්න. දැනටමත් ඒ ගලක් මෙන් තද නැත්තම් මා කුමද්ද කොප්තපඩ කළ වරද මේ තරම් කුරුළු ලෙස මට පෙරියන් දීමට? අහෝ ඒ බදු වරදක්. උඩේන දෙවියන් පවා ලැජ්ජාවට පත් වේ ඔබ කළ නීච ක්‍රියාව ගැන කලකිරි. කාල කන්නේ මා කුමන නීච ක්‍රියාවක්ද කළේ ඔය තරම් දරුණු? බලන්න මේ පින්තූර දෙස. මෙයක් බලන්න. සහෝදරයන් දෙදෙනෙකුගේ රූ දෙස බලන්න. සියලු දෙවියන්ගේ සංකල්පයෙන් නිර්මාණය වූ මිනිස් ප්‍රතිරූපයක්. විශිෂ්ට නිමැවුමක්. මේ ඔබතුමගේ ස්වාමි පුරුෂයා. මේ ඔබතුමගේ අලුත් ස්වාමි පුරුෂයා. සසඳන්න මෙයත් එක්ක. මරුණ පැලෑටියක් වගේ. ඔබතුමගේ දැස් සඳ මේ සුන්දර ගල් පර්වතය අතහැර මේ නිසරු බිමක ජීවත් විය හැකිද? කුමන විදිය තීරණයක්ද ඔබ ගත්තේ මේක ඉඳලා මේකට? වටහා ගැනීමේ ශක්තිය මදක්වත් ඉදිරි නොකරන්න. කුමන යක්ෂයාද මොව රවටාලුවේ එල්ලෙලස? කොබේ ලැජ්ජා? යම බලන්න! තොපිට බැරිද මැදි විලට හරියකගේ යට මිදුළු තුලට රට දියවි යන්න තැගේම රාග කිසේ! කතා නොකරන්න මට තවත්. අසිපත්තන් මදන් වලින් මා දෙසම සිදුරු කරන්න එපා. ආදරණීය හැම්ලට් එපා. මේ මරුවේ එපා. දුෂ්ටයෙක් මගේ පියාගේ වටිනා කිරීටේ සොරාගත් සොර දෙටුවේ! ඔබේ පුතා සමග අමන අපට වනු මැන. ඔහුගේ සිත් තුළ ඇත. ඔහු ඔබට උගිය කර පොරොත්තුව. අමතක නොකරන්ට.
මගේ මේ පැමිණීම මොට වූ ඔබේ අරමුණු තීව්‍ර කිරීමට පමණයි. නමුත් බලපං ඔබගේ මව්දේශ. හොඳටම බියපත් වෙලා. උදව් කරපං ඇයට ඇයගේම අභ්‍යන්තර අරගලයේ ජය ගැනීමට. හැම්ලට් කතා කරපං ඇයට මෘදු ලෙස. ඔව් මගේ මෑණියනි ඔබට කොහොමද? ඇයි ඔබ හිස් අවකාශයේ දෙස බලාගෙන ප්‍රාණයක් නැති සුළුකට කතා කරන්නේ? ඔබ අතර නොදකීද කිසිවක්? කිසිවක් නෑ. ඔබට මොකුත් ඇහුනෙත් නැද්ද? ඔබ හා මා කතා කර දේ හැර. හැම්ලට්. මගේ හද ගැස්ම ඔබේ මෙන් එක පාරට ස්පන්දනය වෙයි. මම ඔබතුවෙන් කතා නොකරයි. මා පරීක්ෂා කර බලන්න. මම නැවත දෙය කියමු. දෙවියන්ගේ නාමයට හෘද සාක්ෂිය වහලු කරගන්න එපා. එම දුෂ්ට ක්‍රියාව ඔබ විසින් නොකරන ලදයි සිටීමෙන් ඔබේ උමතුවයි මේ කතා කරන්නේ. ඒ තුවාලේ සමෙන් වසයි. යටින් මොඩු දුවන අතුරු නොපෙන්නේ. මගේ හදවත දෙපළු කළා. එමන අර යක්ෂයාට ඉඩ දෙන්න එපා ඔබේ යහරට නගින්න.